ගරුතර අටමස්ථානාධිපති ස්වාමින් වහන්සේලා 8 දෙනාගෙන් අවසරයි. අද දින අපි වෙස්සගිරිය නැතහොත් වෛශ්‍යන මුනිගිරි වෙසමුණිගිරි යන නාමයෙන් හඳුන්වන පූජනීය ස්ථානයක්, පෞරාණික ලෝක උරුමයක් අනුරාධපුරයේ තිබෙන මේකේ එකතු වෙලා තියෙන ඉටිකොල ප්ලාස්ටික් බෝතල් දිරන්න නැති අපද්‍රව්‍ය අපි ඔක්කොම මේ එකලස් කරනවා. බලන්න මේකේ වීඩියෝ එක ඔයගොල්ලන්ට දාලා තියෙනවා අපි කොච්චර ප්‍රමාණයක් තියනවද කියලා. මේ ඇවිල්ලා මේවා ඇවිල්ලා ඉබේ පහළ වුන්නේ නැහැ මේවා. මේ ඉටිකොල අපද්‍රව්‍ය නොදිරන අපද්‍රව්‍ය ඔක්කොම මේ අපේ මිනිස්සු ගෙනල්ලා දාපුවා තමයි මේ පූජා නගරයට ආපු. ඇයි ඔයගොල්ලෝ අපද්‍රව්‍ය ගෙනන එක මේ පිම්බිම මේක ලෝක උරුමය. අපට ඉතුරු වෙලා තියෙන ලංකාවේ දන්ත ධාතුන් වහන්සේ වැඩ සිටිනවා. ඊට පසුව තියෙන අපට අපි රැකගත යුතු අපේ උතුම්ම දේ මේක මේ විදිහට අප්‍රවිත්ත කරනවා කියන්නේ කවුරුත් මේවා ඉටිකොල ටික මේ දැන් බලන්න එනවා. එන කෙනෙක් දැකලා මේක අරන් එතන ඩස්බින් එකකට දාලා යන්න පුළුවන් නෑ. අයිස්ක්‍රීම් කොල මේ ඇයි මේ අප්‍රවේය දාලා මේක මේ විනාශ කරන්නේ? මෙතන පෞරාණික සෙල්ලිපි ඇවිල්ලා බලන්න වෙස්සගිරි කියන්නේ මොකද්ද කියලා. ඔයගොල්ලෝ දකින්න වෙස්සගිරිය මොකද්ද මේක? මේක ශිෂ්ටාචාරයේ මුල. අවුරුදු 11000ක ඉතිහාසයක් මෙතන ගැබ්බෙලා තියෙනවා. කවුරුත් මේව හොයලා බලනවද? නෑ. මේක ඇවිල්ලා වෙස්සගිරිය උඩින් ඔය පාරක් ගිහිල්ලා තියෙන තාර පාර. ඔය තාර පාර ඒවා වහලා තියෙන්නේ අපේ මිනිස්සුන්ට. බලන්න කමන්නේ. ඒක තියෙන ඉටිකොල ඒවා අරන් දාලා යන්න. එන කෙනෙක් ගේන්න එපා මේකට. ඔය මේ එක මාසෙක ඔය මේ ඇවිල්ලා එකතු වුණ ද්‍රව්‍ය. හිතන්නකෝ ඔය පසට කොච්චර යට වෙනවද නොදිරන ද්‍රව්‍ය. මේක පිම්බිම උතුම් ලෙස රකින්න ඕනේ දේ. මේ ඇවිල්ලා ඕගොල්ලෝ බලලා යනවා. යන ගමන් අපද්‍රව්‍ය දාලා යනවා. ඔයා ඕගොල්ලන්ගේ දරුවන්ට මේව තියෙන්න ඕනේ. අපි මේ කරන්නේ අපේ නිවාඩු දවසේ කාලය කැප කරගෙන. අපි වෙනුවෙන් නෙමෙයි. මේක ලෝක උරුමයක්. මේක හැමෝටම අයිති දෙයක්. මේවා ඉතුරුලා තියෙන්නේ අපේ ඇවිල්ලා මුතුන් මිත්තෝ අපට දායාද කරලා දීපු දේවල් මේවා අපි රැක ගන්න ඕනේ. මේක ඇවිල්ලා අපේ නෙමෙයි ඕගොල්ලොන්ගෙත් කරගන්න. දැන් තමන්ගේ ඉඩමක මේ විදියට දානවද? නැහැ. ඇයි මේවා තමන්ගේ කරගෙන ඕගොල්ලෝ නැහැ. වෙස්සගිරිය තමන්ගේ කරගන්න. ඉසුරුමුණිය තමන්ගේ කරගන්න. රුවන්වැලි සෑය මිරිස වැටි ඒවා තමන්ගේ කරගන්න. ඔබේ කරගන්න. මගේ කියන හැඟීමෙන් ඒවට එන්න. දැන් ඕගොල්ලන්ගේ ඉඩමක ඕගොල්ලෝ මේ විදියට දාලා ඇයිද? ඕගොල්ලන්ගේ පුද්ගලික ගෙදරක් තියෙනවා. ඒ ගෙදර මේ විදියට අපද්‍රව්‍ය බැහැර කරලා යනවද? නැහැ. ඇයි මෙතන ගෙනල්ලා මේ විදියට අපද්‍රව්‍ය බැහැර කරන්නේ? නොදිරන ද්‍රව්‍ය. බලට පුළුවන් මේක ඇවිල්ලා ඩස්බින් එකකට දාලා යන්න. එක්ක ඒක දැම්මා එතන තියනවා කියන්නේ ආයේ මදුරුව එන මිනිස්සුන්ටම මදුරුව බෝ වෙනවා. බෝතල් කප් ඒව ඇතුලේ වතුර මදුරුව බෝ වෙලා ඒ එන මිනිස්සුන්ට හැදෙනවා ලෙඩ රෝග. මේවා බලන් දෙනවා ඇවිල්ලා විදේශිකයෝ. මේවා දැක්කම ඒගොල්ලෝ එයිද මේවට? විදේශ විනිමය රටට ලැබෙන. ඒවා රැක ගන්න නම් අපි මේවා රැක ගන්න ඕනේ. අපේ කරගන්න ඕනේ. තමන්ගේ කරගන්න. මේක ලෝක උරුමයක්. මුළු මහත් ප්‍රජාවටම අයිති දෙයක්. ආගමක් ભેදයක් නෙමෙයි අපේ ඉතිහාසයේ මේ. අපේ මුතුන් මිත්තෝ අපට දායාද කරලා දීලා ගියපු දේවල්. මේකේ තියෙන සෙල්ලිපි මේකේ තියෙන ලෙන් පෞරාණික ලෙන් ගල් ආසන මොනවද ඕගොල්ලෝ මේවා ගැන දන්නේ? ඕගොල්ලෝ කිසි දෙයක් දන්නේ නැහැ. දන්නේ නැති හින්දා තමයි ඕගොල්ලෝ මේව දාලා යන්නේ මේව. වෙස්සගිරියේ ගල් දෙකක් කෙලින් කරලා තියෙනවා. දන්නවද ඇයි නෑ? ඒවා දන්නේ නැහැ ඕගොල්ලෝ. දන්නවනම් ඕගොල්ලෝ මේවා දාලා යන්නේ නැහැ. මේවා මුතුන් මිත්තෝ දායාද අපට දීලා ගිය. ඒවෙන් ප්‍රයෝජන ගන්න දන්නේ නැහැ. ඒකයි මූලිකම දේ වෙලා තියෙන්නේ. මූලික හරය. ඉර පායන වෙලාවට ඇවිල්ලා බලන්න වෙස්සගිරියේ ඉඳන් ගල් ආසන ඉඳන් ඉර පායන්නේ කොහොමද? ඉර බැස යන්නේ කොහොමද? හඳ නැගෙන්නේ කොහොමද? හඳ බහින්නේ කොහොමද? මේ භූතලයේ ආනතියට තම ගලක් කෙලින් කරලා තියෙන්නේ. ඇවිල්ලා බලන්න ඕන කෙනෙක්. මේ අපේ පෘථුවිය කියන තලයේ ආනතියට තමයි මේ ගල ආනති කරලා තියෙන්නේ. සූර්යයා ගමන් කරන විදිහ බලන්න එතනින්. නෑ ඒව හදාරන්නේ නෑ කවුරුත්. ඇයි මුදල් පසපස හඹා යෑමක් තියෙන්නේ හැම මිනිස්සයම. ඉතිහාසය රැක ගන්න මුතුන් මිත්තෝ අපට දායාද කරලා දීපු දේ අපේ දරුවන්ට දරුවන්ගේ දරුවන්ට මේක සිංහල ජාතිය මුස්ලිම් දෙමළ හින්දු ඔක්කොම මේ ශ්‍රී ලාංකික ජාතියට අයිති දේවල්. ඉතිහාසය ඉතා පෞරාණික ඉතිහාසයක් අපට තියෙන්නේ. හොයලා බලන්න මේවා රැක ගන්න. මේවා තමන්ගේ කරගන්න. තමන්ගේ වුණොත් නම් මේවා මතු පරපුරට
දායාදයක් වෙන අපේ උපරිම කාලය අපි වැය කරගෙන අපේ මුදල් වැය කරගෙන අපි මේ දේ කරන්නේ. අපි වෙනුවෙන් නෙමෙයි. මුළු මහත් සමාජය වෙනුවෙන්. මේක ලෝක උරුමයක් අනුරාධපුර. අනුරාධපුර මේක රජ රට. රජවරු රජකම් කරපු රට. මේක රජ රට. මේක රැකගන්න. මේක රැකුණොත් තමයි මේ දේශය මේ මහත් දීපේම රැකෙන්නේ. මේ ජීවමාන බුදුහාමුදුරුවෝ වැඩ සිටින ඉසව්ව මේ. ලෝකේ තියෙන උතුම්ම තැන. ඇයි මෙතනට ඕගොල්ලන්ගේ ඇවිල්ලා තේරුම් ගන්න නැහැ මේක මොකද්ද කියන්නේ. මේ තලයේ මිහි තලයේ තියෙන උතුම්ම තැන මේ. මේක ඇවිල්ලා කැල්ලි කසල අප්‍රදව්‍ය වලින් මේක මේ හානි කරන්න එපා මේ පිම්බිමට. ඒවා රැගෙන යන්න එන්න බලන්න වඳින්න පුදන්න. නොදිරන දව්‍ය රැගෙන යන්න. මගේ එකම අපේ සංවිධානයේ එකම ඉල්ලීම. අපි දැන් ඊළඟ සතියේ ඉරිදා අපි ඉසුරුමුණියේ තියෙන කැලි කසල එකතු කරන්න බලාපොරොත්තු වෙනවා. අපේ සංවිධානයේ විසින්. අපි මේක කරනවා. ඕගොල්ලොත් එන්න එන ගමන් ඉටිකොලත් තිබ්බොත් අරගෙන ගිහිල්ලා ඒක දාන්න. අපද්‍රව්‍ය බැහැර කරන තැනකට. අන්න කුසලයක්. ඒ විදිහට හැඩ ගැහෙන්න තමන්ගේ දරුවන්ට කියලා දෙන්න මේක අපේ ඉතිහාසයේ මුතුන් මිත්තෝ රැකගත්ත දේවල්. අන්තිමේට ඉටිකොල වලින් ප්ලාස්ටික් බෝතල් වලින් අවුරුදු තව 100ක් 150ක් යද්දි මේ පිම්බීම වැහෙනවා. ඇයි මේක කලමනාකරණය කරගන්න. මේක මේ ඇවිල්ලා ආණ්ඩුවටවත් නගර සභාවටවත් නෙමෙයි. අපේ වැරදි. මේවා බලන්නේ නායකගේ වැරදි මේ. ඇයි මේවා දාලා යන්නේ? ඕගොල්ලෝ වෙනුවෙන් මේ කතා කරන්නේ. මුළු මහත් සමාජය වෙනුවෙන් අපි මේ ක්‍රියාවලිය කරන්නේ. අපට නෙමෙයි. මේවා බලලා ඕගොල්ලෝ මේක බලන්න. බලලා ඉවරලා ඕගොල්ලොත් මේ විදිහට කරන්න. අපි ඉල්ලා සිටින එකම දේ. ආයුෂ වැඩි වෙන්න ඕනේ. ආයුබෝ වේවා කියන්නේ ආයුෂ වැඩි වෙන්න ඕනේ. අපේ සමාජයට ආයුෂ වැඩි වෙනවා වගේම මේක තව চিරාත් කාලයක් මේ පිම්බීම රැකෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පාලා ඉවරයි. ධාතුන් වහන්සේ තියෙනවා. පාරිශුද්ධ වූ ධර්මයේ තියෙනවා. මේක අනුන්ට කරදරයක් වෙන්න එපා. ඕගොල්ලෝ ගේන දේවල් නොදිරන ද්‍රව්‍ය අපද්‍රව්‍ය රැගෙන යන්න. නැතොත් නැත්නම් ඒ අදාළ තැන් වලට ඒවා දාන්න. බාල්දි තියෙනවා, ඩස්බින් කූඩ තියෙනවා, ඒවට දාන්න ඒවා. තමන්ගේ ඉඩමක මෙහෙම හැසිරෙන්නේ නැහැ. බලන්න ඕගොල්ලෝ එක දවසක් ඕගොල්ලෝ ඇවිල්ලා මේව වන්දින්න ඉන්න ගමන් බලන්න මේ මොනවද මිනිස්සු මේ දාලා ගිහිල්ලා තියෙන්නේ. තිසාවේ බන්ට් එක බලන්න ඇවිල්ලා. බසවක්කුලම් බන්ට් එක බලන්න. කොච්චර ඉටිකොල වැව් පිටිය බලන්න. මේ වතුරන මිනිස්සු බොන්නේ. කොච්චර අපිරිසුදු කරනවද මේක? අපි සුළු පිරිසක් අපි මේක රැකගන්න මේ වෙහෙසෙනවා. අපට පුළුවන් අපට කාලය සීමිතයි. අපි ඇවිල්ලා මේ සීමිත කාලය අපේ වටිනා කාලය තමයි මේ මුළු මහත් සමාජය වෙනුවෙන් අපි කැප කරන්නේ. තේරුම් ගන්න. කාලයක් දැන් මුදලක් බවට පත් වෙලා තියෙන්නේ. එහෙම සමාජයක ජීවත් වෙන ගමන් තමයි අපි මේ ක්‍රියාවලිය කරන්නේ. අපේ වටිනා කාලය තමයි අපි මේ යට කරන්නේ. ඕගොල්ලෝ මේක හරියට කරනවා නම් ගේනවා නම් අපට මේ කාලය ඉතුරුයි. කාලය කියන දේ වටිනාම දේ. ඉතින් ඕගොල්ලොත් ඒ දේ කරන්න. පූජා නගරේ පැලයක් හිටවන්න. තමන්ගේ ඉඩමේ ගහක් හිටවන්න. සතෙකු තමන්ගේ ඉඩමේ හිස් ඉඩම් තමන්ගේ වෙන්න ඕනේ නැහැ. ගිහලා පැලයක් හිටවන්න කොහේ හෝ. මැරිද්දි ගෙනියන්න බෑ කිසිම දෙයක්. ගෙනියන්නේ කරපු දේවල් හොඳ නරක. ඒ දෙක පසුපසම බහ වෙනවා. අපේ සංවිධානය මේක තේරුම් අරන් තමයි අපි මේ ක්‍රියාවලිය ඕගොල්ලෝ වෙනුවෙන් කරන්නේ. ඊළඟ සතියේ ඉරිදා පුළුවන් අය එන්න අපි ආරාධනා කරනවා. ඉසුරුමුණිය රම්මසුයන අවට තියෙන ඉටිකොල පොලිතින් අපි එකතු කරනවා. පුළුවන් අය එන්න. අපි ඉල්ලා සිටින එක එක්කෙනෙක් ආවත් අපට ඒ ඇති. මේක බලලා එක්කෙනෙක් ආව නම් ඇති අපට. 10 අමාරු වෙද්දී අපි ඉසුරුමුණිය අවට තිසාවැව අවට ඉසුරුමුණියේ රම්මසුයන අවට ගෝල්ඩන් පාක් රජවරුන්ගේ උයන ඉසුරුමත් මිනිසා සිටපු තැන ඉසුරුමුණිය. අපි ඒ අවට ප්‍රදේශය සුද්ධ කරනවා. ඔයගොල්ලෝ මේ හිස්ටෝරි ඉතිහාසය දන්නේ නැහැ. දන්නවනම් මේවා මේව කරන්නේ නැහැ. මේවෙන් ප්‍රයෝජන ගන්න දන්නේ නැහැ. ඒකයි වෙලා තියෙන්නේ. මේවා ආයුෂ බොහෝ වේවා. කියන්න තියෙන්නේ එච්චරයි. මේ තැන් වලට එන්න ආයුෂ වැඩි වෙනවා. ඒ නිසා හැමෝටම ආයුෂ බොහෝ වේවා.